Hello my beautiful people. ඉතින් ඔයාලට thumbnail එකෙන් පේනවනේ මම ඇන්හසි කොහෙද ගිහින් තියෙන්නේ කියලා. ඇත්තටම අපි බාලි ගියේ 2019. ඉතින් මං ගාව මේ වීඩියෝ එක එඩිට් කර ගොඩ කාලයක් තිබුණා. ඉතින් මට හිතුණා මේ මෙමරි එක අනිවාර්යයෙන්ම YouTube එකට දාන්න ඕනේ කියලා. මේ වීඩියෝ එක හරි විශේෂයි. ඒ වගේම මේක අවුරුදු 5ක් මං තියාගෙන හිටියා YouTube එකට දාන්න. ඉතින් ඔයාලට කියනවා නම් 2019 අපි බාලි වලට ගියේ ඇත්තටම on arrival visa. අපිට visa fee එකක් ගෙවන්න උනේ නැහැ. හැබැයි දැන් බාලි වලට visa fee එකක් ගන්නවා. ඉතින් ඒක පොඩ්ඩක් අප්ඩේට්ස් බලන්න වෙයි ඔයගොල්ලන්ට ඉමිග්‍රේෂන් එකේ බාලි වල and මොන රටේ ඉඳන් ඔයගොල්ලන් travel කරන විදිය අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් බාලි වල අපි ගියේ කූට කියන නගරයට. එතන ඉඳන් තමයි අපි ඔය Instagram මේ ස්පොට්ස් හොයාගෙන ඒ අනුව අපි travel එක plan කළේ. ඇත්තටම කිව්වොත් බාලි වල කියන්නේ හරිම එන්ජොයි කරන්න පුළුවන් රටක්. ඉතින් මේ තියෙන ඔයාලා දකින්නේ බාලි වල කූටා සිටි එකේ ඒරියා එක. අපි එයාපෝට් එකේ ඇවිල්ලා ටැක්සි එකක් බුක් කරගෙන අපි කෙලින්ම හොටෙල් එකට තමයි ගියේ. Palm Beach hotel එක බාලි වල තියෙන 3 star hotel එකක් and මේක ලොකුම garden එකක් and pool එකක් තියෙනවා. ඉතින් ඇත්තටම ලස්සනම place එකක්. තව hotels ගොඩාක් තිබ්බ වටපිටාවේ holiday inn එකේ. එතකොට ඒ වගේ hotels තිබ්බා. ඇත්තටම මේ hotel එක පොඩි වෙනම vibe එකක් තිබ්බේ කූටා වල තියෙන. ඉතින් අපි ඒක ආසහින්දා අපි ඒක book කරා. පන්ටායි ජර්මන් කියන බීච් එකට අපි ගියා එදා හවස් වරුව. එතන සන්සෙට් එක හරිම ලස්සනයි. ඒ වගේම අපිට පේනවා ෆ්ලයිට් ලෑන්ඩ් කරන විදිය, ඊළඟට ටේක් ඔෆ් කරලා යන විදිය. එimhe අපි ෆ්ලයිට්ස් දෙකක් තුනක් දැක්කා. ඇත්තටම මම මෙතන ලෑන්ඩ් කරන එකක් ඔයාලට දානවා පේන්න. ඉතින් අපි එතන හවස් වරුව ලස්සනට ගත කරලා ඊට පස්සේ අපි ඇත්තටම අපි ඩිරාම්ස් ගෙනල්ලා තිබ්බේ. ඊට පස්සේ අපි කරන්සි චේන්ජ් කරන්න කියලා ගියා. එහේ බාලි අපි කරන්සි එක ගන්න ඕනේනේ ඉන්දුනේෂියන්. ඉතින් ඇත්තටම කිව්වොත් ඩිරාම් 500ට මං හිතන්නේ අපි දෙන්න ගත්තා ඒ දවස්වල ලක්ෂ 20ක් එහෙ සල්ලි වලින්. ලක්ෂ 20ක්. පේනවද ඔයගලන්ට? ගොඩාක් සල්ලි. අපි කරන්සි එක්ස්චේන්ජ් කරන් ඊට පස්සේ එකම ප්ලෑන් එක තිබ්බේ ස්කූටර් එකක් රෙන්ට් එකට ගන්න එක. ඉතින් ඒ ප්‍රොසීඩර් එකත් හරියටම බලලා ඒ තැනට ගිහිල්ලා ස්කූටර් එක අරගෙන ඊට පස්සේ අපි ප්ලෑන් කරා පොඩ්ඩක් සිටි ටූර් එකක් වගේ යන්න බයික් එකේ. ඉතින් අපි ඒ යන ගමන් කූටා බීච් එකට ගියා. ඊළඟට බීච් එකේදී වෙච්ච දේවල් ඔයාලට ඉස්සරහදී බලා ගන්න පුළුවන්. This one date 20. They give me 30 now.
අපි ඊට පස්සේ ස්කූටර් එකේ සිටි එක වටේම පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරා. Left. next day එකේ plan කරේ private full tour එකක්. ඉතින් අපි එතන ඉස්සෙල්ලාම යන්න plan කරා ලෙම්පුයන් temple එක. ඒකට කතා කරනවා කට්ටිය Gates of Heaven කියලා. හරිම ලස්සනයි. මොකද එතන volcano එකක් එක්ක gate එකක් තියෙන්නේ. එතන ඉතින් couples අපිට individual photos ගන්න පුළුවන්. ලස්සන pose වලට ලස්සනටම අරන් දෙනවා ඒගොල්ලන්. ඉතින් ඊට පස්සේ අපි ඉවර වෙලා ඊට පස්සේ ගියා ටිර්ටගංගා කියන තැනට. එතනත් හරිම ලස්සනයි. මාළුවන්ට කන්න දාන්න පුළුවන්. හරියට නිකන් අර කොරියන් ෆිල්ම් වල තියෙන ලස්සන වය තියෙන්නේ. මේ වගේ ලස්සන පොන්ඩ් එකක් තියෙනවා. ඔයගලන්ට ඉස්සරහට බලන්න පුළුවන් මේ ෆොටෝස් and videos. ඒ වගේම අපිත් එක්ක ගිය ගයිඩ් හරිම helpful. අපිට ලස්සන ෆොටෝස් ටිකක් අරන් දුන්නා. and මෙන්න මේ කෑම එකට මම මාරම ආසයි. ඒ වෙලාවේ පුදුම බඩගින්නක් තිබ්බේ. ඒ චූටි බත් වල මාර විදියටම රසක් දැනුණා. මට ආයේ බාලි වලට ගියොත් අනිවාර්යෙන් මම ඒක රස විඳිනවා. ඉතින් බලන්න මෙතන ලස්සන මේ වෝල්කනෝ එකේ පොඩි මේකප් පේනවා. මොකද ඒ දවස්වල පොඩක් වැස්ස වගේ බලාකුළු වලින් බර වෙලා ඒ හින්දා හරියටම පේවුන්නේ නැහැ.
අපි ඊළඟට ගියේ වෝටර්ෆෝල් එක බලන්න. ඉතින් ඒකට පොඩ්ඩක් ඇවිදගෙන යන්න උනම් පල්ලෙහාට ඒක ලස්සනම වෝටර්ෆෝල් එකක් අපි දැක්ක. වෝටර්ෆෝල් එකෙන් පස්සේ අපි යන්න පිටත් වුණා ජංගල් ස්විං චෙයා. මේක ආයෙ නිකන් අතෑරලා දානවා වගේ කුමරකට. හරිම ෂෝක්. මම ඉතින් කෑ ගැහුවා. බයට. බලන්න කොගලන්නේ ලස්සන. ඇත්තටම මේක කරලා බලන්න ඕනේ. මේ බලන්න මේ ඒ මේ බලන්න මේ ඒ මේ පැත්ත බලන්න. මේ පැත්ත බලන්න. එනා වෙලා මේ මේව කරන්න මේව. අපි ඊට පස්සේ ගියා බාලි කොෆි හදන ප්ලේස් එකකට. This is Bali coffee. Bali coconut coffee. This one Bali coconut coffee. Oh, nice. I like this place. Bali vanilla coffee. This one Bali vanilla coffee. Like Bali gin zen coffee. Nice. And Bali mocha coffee.
Go, my God, go. Bali spice tea. Oh. What is the very popular? Why that coffee is very expensive? Because of the process. Yes. Because the animal they choose only the good quality bean. They doesn't eat all the coffee. Yeah. I think good quality, so yeah, also. Bên cho đó là cho nó ngào đó nhưng cái chừng nó bà tiếng rồi mà Cocoa chocolate. And how we do roasting coffee? We do like this. Yeah, this coffee after we roasting, for one time this the 30 until 40 minutes. You can smell the coffee. This the luwak coffee. This the luwak coffee and this one is the regular coffee. And then after we roasting, we put here, we grind it to get powder. Then the last process, we sipping to get a fine coffee powder. මේ බාලි ටුව එක කරලා අවුරුදු 6ක්. ඉතින් මම දැම්මේ නැහැ මේ බාලි ටුව එක. මොකද අපි ඒ ටුව එක භාගයයි කරේ. මොකද අපිට ඉමර්ජන්සි එකක් වෙලා දුබායි ගිහිල්ලා ලංකාවට යන්න වුණා. ඉතින් ඒ නිසා තමයි මම එක ගොඩක් කල් තියන් හිටියේ. මං හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමතියි කියලා. ඉතින් ඔයාලා බලලා subscribe කරන්න, like කරන්න. Thank you.